Hello everyone, welcome to another small video from Chat with Chamindra. ගොඩ දවසකින් උගලන්ව දකින්නේ. ඔහු මම ගොඩක් මේ දවස්වල පොඩ්ඩක් නිශ්ශබ්දව හිටියේ. මොකද වැඩ කීපයක් තිබ්බ හින්දා personally. So අද මම කතා කරන්නේ clarity ගැන. Clarity. ඒ කියන්නේ ඔයාලට පැහැදිලිද නැද්ද කියන දේ ගැන. යම් දෙයක් ගැන ඔයාලට පැහැදිලි බවක් තීරණය නම් ඔයා ඒ ගැන කමියුනිකේෂන් කරලා දැනගෙන ඉන්න ඕනේ. මොකද මේ ටොපික් එක ගොඩාක් අය කතා කරපු දෙයක්. මේ අවුරුදු මුලින් නම් රෙසලූෂන් එකක් හැටියටත් ගොඩක් අය කතා කරා. හැමදේම සම්බන්ධයෙන් ක්ලැරිටි, හරි පැහැදිලි බව තියෙන්න ඕනේ කියන්නේ. මේක මගේ ජොබ් එකටත් සාමාන්‍යයෙන් බලපාන දෙයක්. ගොඩක් අයට හැම එනාගේම ජොබ් එකට බලපාන පුළුවන්. තමන් කරන්න වැඩේ ගැන ඔයාට පැහැදිලි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක්, ක්ලැරිටි එකක් නැත්නම් ඔයාට ඔය කරන වැඩේ කරන්න බෑ. සෝ ඒක කරන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? පළවෙනි එක කමියුනිකේෂන්. කතා කරන්න ඕනේ. දන්න කෙනාට ගිහලා කතා කරලා ඔයාලට තේරෙන දේවල් ඔයන් අහගෙන කතා කරලා ඉගෙන ගන්න ඕනේ. ඒක දැනගත්තන් පස්සේ තමයි ඔයාට ඒ ගැන පැහැදිලි බව මම කිව්වා වගේම ක්ලැරිටි එක එන්නේ. රයිට්. ඔයගොල්ලන් දන්නවා ඇති රිචඩ් ෆයින්මන්ගේ ෆයින්මන් ටෙක්නික් එක. එයා කියලා තියෙනවා ඔයා දෙයක් දැනගත්තා නම් ඉගෙන ගත්තා නම් ඔයා ඒක තව කෙනෙක්ට කියලා දෙන්න කියලා. කියලා දුන්නාම එයාට තේරෙන්නේ නැත්තම්, ඒ මාසට තේරෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඔයාටත් ඒක තේරිලා නැහැ. මොකද ඔයා ඒක හරියට දැනගෙන නෙවෙයි යාට කියලා දෙන්නේ. ඔයා ඒක දැනගෙන හොඳට අන්ඩර්ස්ටෑන්ඩ් කරන් ඔයා ඒක පොතක් කරන් ඒක ලියලා වගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක ඕකේද කියලා බලලා නැත්තම් වෙන කෙනෙක්ට ඒක කියලා දුන්නාම එයාට ඒක තේරුණාද කියන එක මේ චෙක් කරලා එයාට තේරුණා නම් ඒ කියන්නේ ඔයාටත් තේරිලා. රයිට්. හැම වැඩේම කරද්දී ක්ලැරිටි එකක් අනුව පැහැදිලි බවක් හේතුව කරන්න. එතකොට ඔයගලන්ට ජීවිතේ කොට දාගන්න පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන්. මමත් ඒකම තමයි කරන්නේ. මටත් දේවල් තියෙනවා සමහර වෙලාවට තේරෙන්නේ නැති දේවල්, ක්ලැරිටි නැති දේවල්. එතකොට මං ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහනවා, ප්‍රශ්න කරනවා, ප්‍රශ්න අහනවා. ඒක තමයි කරන්න ඕනේ. ප්‍රශ්න අහන එක කිසිම වැරද්දක් නැහැ. අනිත් එක්කෙනා කවුරු හරි ඔයා ප්‍රශ්න අහන එක්කෙනා ඒක යට කරදරයක් කිව්වොත් ඒ කියන්නේ මේ මනුස්සයා ඔයාට උදව් කරන්නේ නැහැ. ඔයාට ඕන නොලෙජ් එක ලබා ගන්නයි ඔයාට තියෙන ප්‍රශ්නේ निराකරණය කරගන්න. ඒකින්ද ප්‍රශ්න අහන්න, කතා කරන්න, කමියුනිකේට් කරන්න. මේ අවුරුද්දේ මේක රෙසලූෂන් එකක් හැටියට තියාගන්න. දිගටම තියාගන්න. කරන හැම දේ ගැනම. ගෙදර shopping list එක පාවා. මේ shopping list එකේ නෝනගෙන් හරි හස්බන්ඩ්ගෙන් හරි අහනවා. මෙන්න මේ list එකද ඕනේ. මීට වඩා අමතර දෙයක් ඕනේද? අන්න ඒක උනත් මම හරි සිම්පල් එක්සැම්පල් එකක් කියන්නේ. ඒක උනත් අහගෙන යන්න මාකට් එකට යනවා. නැත්තම් මගදී ආයෙත් කෝල් දීදී අහන්න ඕනේ. ඔයා කිව්වේ නෑ මේක මං ගත්තේ නෑ. අන්න මේ වගේ ප්‍රශ්න නෙවෙන්නේ. මම හොඳ එක්ස්පීරියන්ස් එකකින් කියන දේවල් ඔයගොල්ලන්ට කියන්නේ. මේක අනිවාර්යෙන් ඔයගොල්ලන්ටත් වෙලා ඇති. ඒක හින්දා මම ඔය පොඩි දෙයක් කිව්වා. ඉගෙන ගන්න ළමෙක්ට උනත් හැම වෙලාවෙම මම කියන්නේ ඔයගොල්ලන් කරන දේවල් ගැන හොඳට ප්‍රශ්න කරලා ඉගෙනගෙන දැනගෙන ඒ වැඩේ කරන්න. නොදැන ගියොත් අතරමඟ, දැන ගියොත් කතරගම. එච්චරයි මම කියන්නේ. So all the best. හොඳට වැඩ ටික කටයුතු කරගෙන යන්න. ළඟදිම ලොකු වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න. Chat with Chamindra series එකේ අලුත්ම podcast එක ළඟදිම එයි. Right? So thanks for tuning in. I'll catch you everyone again soon with another video and a new episode of Chat with Chamindra which is coming your way very soon. Cheers. Thank you.